හිතේ වැදගත්ම විභාගයක්. අපි මේක අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. ඒ පාස් වෙන එකත් උද සාමාර්ථ සහිතව පාස් වෙන්නත් ඕනේ. ඒක නිසා අපේ ජීවිතේ මං හිතනවා සාමාන්‍ය පෙළ විභාගය වැදගත්ම විභාගයක් කියලා. විෂයන් 9ක් තියෙනවා මම හිතේ ඔයාලට මේ සාමාන්‍ය පෙළ විභාගෙදී. ඒකෙනුත් එක්තරා ප්‍රධානම විෂයක් තමයි මම හිතේ සිංහල විෂය. මාද ඔයාලට කතා කරන්න යන්නේ මේ සිංහල විෂයේ අනුමාන මේ අවුරුද්දේ මොන වගේ ප්‍රශ්න දෙන්න පුළුවන්. මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. අන්තිම වෙනකම්ම බලන්න. මොකද ඔයාලට මේකෙන් මොනවා හරි පරණ දේවල් මතක් කිරීමක් හරි සිද්ධ වෙයි. ඒක නිසා මේක අනිවාර්යෙන් බලන්න. මම හිතේ මාර්තු මාසේ 17 වෙනිදා තමයි ඔයාලට විභාගේ පටන් ගන්න සාමාන්‍ය පෙළ විභාගේ. මාර්තු 18 වෙනිදා ඔයාලට තියෙනවා මම හිතේ සිංහල භාෂාව හා සාහිත්‍ය කියන ප්‍රශ්න පත්‍ර දෙන දවස. මම හිතේ අපිට සිංහල වල අපි හොඳ ආකාරවම දන්නවා ප්‍රශ්න පත්‍ර 3ක් විභාගෙදී හම්බ වෙනවා. ඒ කියන්නේ මම හිතේ අපි ප්‍රශ්න පත්‍ර 3කට විභාගෙදී මුහුණ දෙනවා. ප්‍රශ්න පත්‍ර 3 පිළිබඳව මම හිතන අවබෝධයක් ඇති කියලා ඔයාලට. මේකෙදී මම හිතේ අපි සාමාන්‍ය පෙළ විභාගෙදී වැඩිම පැය ගාණක් ලියන එක්තරා ප්‍රශ්න පත්‍රයක් තමයි මේ සිංහල ප්‍රශ්න පත්‍රය කියන්නේ. අනිවාර්යයෙන්ම මේ සිංහල ප්‍රශ්න පත්‍රයට අඩුම සම්මාන සාමාර්ථයක්වත් උසස් පෙළ කරන්නත් රජයේ තියෙන ඕනම රැකියාවකට යන්න අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ලකුණු 55ට වඩා අපේ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනේ. ඒක නිසා මේක මේ වීඩියෝ එකෙන් ඔයාලට දෙන මේ අනුමාන ටික අනිවාර්යයෙන්ම බලාගෙන යන්න. මම හිතේ අපිට සිංහල කොටසට අදාළව ප්‍රශ්න පත්‍ර 3ක් හම්බ වෙනවා. ඒක අපි හැමෝම දන්නවනේ. පළවෙනි ප්‍රශ්න පත්‍රය, දෙවෙනි ප්‍රශ්න පත්‍රය සහ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ විදිහට. මේකෙනුත් මම හිතේ 18 වෙනිදා උදේ 8:30ට අපිට හම්බ වෙනවා මම හිතේ මෙන්න මේ පළවෙනි දෙවෙනි ප්‍රශ්න පත්‍ර දෙක. 8:30 ඉඳන් 11:40 වෙනකම් පැය 3යි විනාඩි 10ක් අපිට හම්බ වෙනවා මේ ප්‍රශ්න පත්‍ර දෙකට. ඒ කියන්නේ ව්‍යාකරණ කොටසෙන් අදාළව අහන ප්‍රශ්න පත්‍ර දෙක. මේකෙදි මම පොඩ්ඩක් පළවෙනි ප්‍රශ්න පත්‍රය කියද්දි පොඩ්ඩක් හඳුන්වන්නම්. මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ මම හිතේ අපි දන්නා බහුවර්ණ ප්‍රශ්න 40ක් මේකෙදි හැදෙන්නේ. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න 40ක් MCQ. මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගත්තම ටිකක් හරි අමුතු ප්‍රශ්න පත්‍රයක්. මොකද මේකේ ප්‍රශ්න 40ක් අපිට හම්බ වෙනවා. ඒ ප්‍රශ්න 40 හම්බ වෙන්නේ ඉරි ගහන්න. ඒකෙදි හොඳට මතක තියාගන්න පුතේ මේ ප්‍රශ්නයකින් නැත්තම් ප්‍රශ්නයකට අදාළව වර්ණ 4ක් අපෙන් අහනවා. වර්ණ 4ක් තියෙනවා. ඒකෙන් ගැළපෙනම වර්ණය තමයි අපිට තෝරන්න තියෙන්නේ. නැත්තම් ගැළපෙනම පිළිතුර තමයි අපිට තෝරන්න තියෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගෙද ටිකක් අපි දන්න දෙයක් තමයි මම පුතේ මේ වර්ණ 4ම ටිකක් එක වගේ. එකම වගේ 4ම එක වගේ. ඒකයි ඔයාලට ටිකක් පැටලෙන්නේ. අපි දන්නවා ඒක ටිකක් එක වගේ. අපිට මොකට ගහන්නද කියලා අපිට හිතා ගන්න අමාරුයි. ඒක නිසා අපි ඒක හරි අවධානයෙන් අපි ගැළපෙන මේකට ගහ ගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඔය කෙටි ප්‍රශ්න 40ට ටිකක් අමාරු වෙනවා ලකුණු ටිකක් ගන්න. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5යි අපි දන්නවා හොදාකාරවම. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මම පුතේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ කෙටි ප්‍රශ්න 10ක්. දෙවෙනි ප්‍රශ්නේ රචනාව, තුන්වෙනි ප්‍රශ්නේ සාරාංශය, හතරවෙනි ප්‍රශ්නේ අවබෝධය, පස්වෙනි ප්‍රශ්නේ මම පුතේ ප්‍රායෝගික ලේඛන. ඒ වගේ ප්‍රශ්න 5ක් අනිවාර්ය ප්‍රශ්න 5ක් වෙනවා මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රේ. මේ ප්‍රශ්න පත්‍ර දෙකටම දෙන්නේ පැය 3යි විනාඩි 10ක කාලයක්. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට හරියටම පැයයි. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට පැය 2යි විනාඩි 10ක්. ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍ර දෙකටම අමතර කියවීම කාලය විනාඩි 10ක් දෙනවා. ඊට පස්සේ හවස් වරුවේ මම උදේ තියෙනවා
හවස 1ට 1 ඉඳන් 3 වෙනකම් මේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් සාහිත්‍ය කොටසට අදාළව අපේ ප්‍රශ්න පත්‍රය. එහෙම තමයි මේ 18 වෙනිදා සිංහල ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන්නේ. කොහොමද අපිට ලැබෙන විදිය? උදේ පාන්දර 8:00 ඉඳන් 11:40 වෙනකම් පළවෙනි දෙවෙනි ප්‍රශ්න පත්‍ර දෙක. ඊට පස්සේ 1ට දෙනවා ඔයාලට සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය නැත්නම් තුන්වෙනි ප්‍රශ්න පත්‍රය. ඒකේ පැය 2යි හම්බ වෙන්නේ. 1 ඉඳන් 3 වෙනකම්. එතකොට ওই විදිහට තමයි මම සිංහල ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. දැන් ප්‍රශ්න පත්‍ර තුනේම මේ පාර එන්න පුළුවන් අනුමාන ප්‍රශ්න ගැන අපි කතා කරොත් මම පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තොත් මේක ටිකක් අවුරුදු ගණනාවක්ම එකම විදිහට තමයි ඒ කියන්නේ මේ හැදිලා තියෙන්නේ. මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මම පුතේ හැදෙන්නේ කෙටි ප්‍රශ්න 40ක්. මේ කෙටි ප්‍රශ්න 40ක් හැදෙන්නේ මෙන්න මේ පාඩම් වලින්. එකක් තමයි අනිවාර්යයෙන්ම මම පුතේ ප්‍රස්තාව පිරුළු වලින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කීපයක්ම හැදෙනවා. ඒක නිසා හොඳ අවධානයෙන් ප්‍රස්තාව පිරුළු ටික බලා ගන්න. ඊට පස්සේ ආත්මෝපදේශ, ඊට පස්සේ යෙදුම්, ඊට පස්සේ තනි පද, සමාන පද, විරුද්ධ පද ප්‍රධාන වශයෙන්ම ඔයගේ ප්‍රශ්න කීපයක්ම ගණනාවක්ම ওই ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. ඒක නිසා මේ කොටස් අනිවාර්යයෙන්ම බලා ගන්න. ඒට අමතරවම පුතේ අපිට තියෙන ව්‍යාකරණ පාඩම් වලිනුත් මේ බහුවර්ණ ප්‍රශ්න 40 හැදෙනවා. ඒ කියන්නේ ක්‍රියාපද, සංදි, සමාස, විභක්ති, ප්‍රත්‍යයත් නාම, තද්දිත කෘදන්ත, අව්‍ය පද, නිපාත උපසර්ග මේන්න මේ වගේමුත් හැදෙනවා. ඒට අමතරව ඔය සාහිත්‍ය දැනුමෙනුත් හැදෙනවා. ඔය පොඩි පොඩි කවි කෑල්ලක් දීලා එහෙම නැත්නම් ඒක කවුද ලිව්වේ නාට්‍යයක කොටසක් දීලා ඒක බලා ගන්නම අපිට ඔයාලගේ අර අවබෝධයේ පොතක් දීලා තියෙන්නේ. සිංහල ඔය ව්‍යාකරණ පොතක් දීලා තියෙනව නේද පුතේ? ආන්නේ පොතේ තියෙන ඔය සාහිත්‍ය කොටස් ටිකක් තියෙන්නේ. ඔය ප්‍රතිභාව කියන්නේ මොකද්ද? ව්‍යුප්පත්තිය කියන්නේ මොකද්ද? පරිකල්පනය කියන්නේ මොකද්ද? අන්න ඒ වගේ පාඩම් ටිකක් තියෙන්නේ ඔයාලගේ. ආන්නේ මේ පොතත් පොඩ්ඩක් බලාගෙනම යන්න. මොකද ඒකෙමුත් පොඩි පොඩි කොටස් ටිකක් හැදෙනවා. ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් හැදෙන්නේ නැහැ. ප්‍රශ්න 4-5ක් ඕකෙනුත් හැදෙනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. ඒකේ අනුමාන කරන්න මේකමයි කියලා අපිට කියන්න අමාරුයි. මම එකයි කිව්වේ අනිවාර්යයෙන්ම ප්‍රස්තාව පෙරළු වෙනවා, ආත්මෝපදේශ වෙනවා, යෙදුම් වෙනවා, සමාන පද, විරුද්ධ පද, තනි පද, යුගල පද විශේෂයෙන්. ඒට අමතරව ක්‍රියාපද, ඒට අමතරව සංදි වලින් එනවා, සමාස වලින් එනවා, විභක්ති වලින් එනවා, ප්‍රත්‍යයත් නාම තද්දිත කෘදන්ත වලින් එනවා, අව්‍ය පද නිපාත උපසර්ග වලින් එනවා. ඒක නිසා විශේෂයෙන්ම මම පුතේ මේ පාඩම් ටික බලාගෙන යන්න. මේ පාඩම් වල ගොඩක්ම ඔයාලා ඔය කෙටි ප්‍රශ්න පත්‍රයට ඉරි ගහනවා නම් ටිකක් ඔය ප්‍රශ්න පත්‍ර ටිකක් කරලා යන්න. එතකොට ඒකේ එක්ස්පීරියන්ස් එක වැදගත්. එතකොට ඒක පාවිච්චි කරලා අපිට ওই බහුවර්ණ කොටසට පිළිතුරු සපයන්න පුළුවන්. මොකද එක වගේම ප්‍රශ්න හැදෙන්නේ. අපි ගැළපෙනව පිළිතුරු ගන්න. ඒක අනිවාර්යයි. දෙවෙනි ප්‍රශ්නේ අනුමාන, දෙවෙනි ප්‍රශ්න පත්‍රයේම පුතේ ඔය දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ හැදෙන්නේ ව්‍යාකරණ කොටස් වලින්. අපිට ඔය දැන් පළවෙනි දෙවෙනි ප්‍රශ්න පත්‍ර වලින් ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන්. මොකද අපි දන්නවා මේ වගේ අහන ප්‍රශ්න රචනාව, සාරාංශය, අවබෝධය මේවා අපිට ලේසියෙන්ම ලියන්න පුළුවන් ප්‍රශ්න. මේ පාර මම පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒකේ අහන්නේ කෙටි ප්‍රශ්න 10ක්. ඒ කෙටි ප්‍රශ්න 10 අපි දන්නවා ඔය හැදෙන්නේ ගොඩක්ම ව්‍යාකරණ කොටස් වලින්. විශේෂයෙන්ම අක්ෂර මාලාවෙන් හැදෙන ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නේ විශේෂයෙන්ම අක්ෂර මාලාවෙන් හැදෙන්නේ. බලාගෙන යන අක්ෂර මාලාව කණ්ඨද, තාලුජ, මූර්ධජ අක්ෂර වර්ග. අක්ෂර වර්ගීකරණයෙන් අනිවාර්යයෙන් ප්‍රශ්නයක් එනවාමයි. ඒක නිසා අනිවාර්යෙන් අක්ෂර වර්ගීකරණය බලාගෙන යන්න ඔයාලා. අනිවාර්යෙන් අක්ෂර වින්‍යාසයෙන් ප්‍රශ්නයක් එනවාමයි. ඔය කෙටි ප්‍රශ්න 10 ඇතුළත අක්ෂර වින්‍යාසය කියද්දී ඔය තියෙන අපිට නනලල ભેද පිළිබඳව ඔය මොනවා හරි පදයක් වරද්දලා දීලා වාක්‍යයක පදයක් වරද්දලා තියලා ඒ වරද්දපු පදේ නිවැරදි කරන්න අහනවා. ඒට අමතරව පුතේ තනි පද අනිවාර්යෙන්ම අහනවා මේකෙදි. ඔය කෙටි ප්‍රශ්න 10 දී තනි පද බලාගෙන යන්න. ඒට අමතරව විරුද්ධ පද විශේෂයෙන් බහුවර්ථ පදත් අහන්න පුළුවන්. එකම අර්ථය තියෙන පද වර්ග පිළිබඳව අහන්න පුළුවන්.
ඒට අමතරව සංදි පද දෙකක් දීලා විසන්ධි කරන්න වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒට අමතරව ක්‍රියාපද වලින් ප්‍රශ්නයක් අහන්න පුළුවන් වාක්‍ය ඛණ්ඩයක් දීලා මේක ඇතුළත් ක්‍රියාපද වර්ග මොනවද කියලා. ඒට අමතරවමයි පුතේ වාක්‍ය රීති දෙකක් අනිවාර්යෙන් වෙනවා. කර්මකාරකයට හරවන්න සහ අපි තියෙන වාක්‍ය රීති සම්බන්ධයෙන්. එතකොට ඒකට අපිට පිළිතුරු ලියන්න හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒට අමතරව ප්‍රාදේශීය ව්‍යවහාර එනවාම තමයි එකක්. ප්‍රශ්නයක් දෙකක් එනවාම තමයි ප්‍රාදේශීය ව්‍යවහාර. ඔය දිගාමඩුළු භාෂාව, එතකොට ඔය ඌව පළාතේ ඔය තියෙන මොණරාගල පැත්තේ භාවිත වෙන බස්වහර, දීවර බස්වහර, ගැමි කමත් ඒවා ඔක්කොම බලාගෙන යන්න ඔයාලා. අනිවාර්යෙන් ඒකෙමුත් ප්‍රශ්න දෙකක් විතර හැදෙනවා. ඒට අමතරව අනුරූප වචන දෙකක් දෙනවාම තමයි විශේෂයෙන් හැම අවුරුද්දකම වගේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. කියන්නේ ඔය තස්සම තබ්බව වචන පිළිබඳ අවබෝධය. ඒක ටිකක් ගැඹුරු පාඩම්මයි පුතේ. ඒකෙමුත් අහනවා අනිවාර්යෙන්ම විශේෂයෙන්ම. ඒකත් පොඩ්ඩක් බලාගෙන යන්න. ඒ කෙටි ප්‍රශ්න 10 අන්න මම කියපු ඔය පාඩම් ටිකෙන් තමයි පුතේ විශේෂයෙන්ම හැදෙන්නේ. ඒක නිසා ඒ ටික බලාගෙන යන්න ඔයාලා. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ පුතේ රචනාව. විශේෂයෙන්ම දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ රචනාව. ගොඩක්ම අවුරුදු වල ආපු රචනාත් එක්කමයි පුතේ මේ පාර මං එයිම කියලා හිතනවා විශේෂයෙන්ම ඔයාලා බලාගෙන යන්න මත්තුව දුර පිළිබඳව රචනාව. මත්තුව දුර මේ සමාජයේ ගොඩක්ම කතා බහකට ලක්විච්ච ප්‍රශ්නයක්. මේ සමාජ ප්‍රශ්නයක්මයි පුතේ මත්තුව දුර කියද්දී මේ තරුණ සමාජයේ වෙලාගත් ප්‍රශ්නයක්. අද ගොඩක්ම මයි පුතේ කායික රෝග මානසික රෝග වලට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මත්තුව දුර. ඒක අනිවාර්යෙන් බලාගෙන යන්න. රටේ ජීවනාලිය තමයි පුතේ තරුණ පරපුර. මේ තරුණ පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය පිළිබඳ අනිවාර්යෙන්ම අහන්න පුළුවන් මේ පාර රචනාවක්. ඔයාලා මගේ ওই Facebook page එකේ YouTube එකේ විශේෂයෙන්ම ওই පිළිබඳව දාලා තියෙනවා. අනිවාර්යෙන් බලාගෙන යන්න මත්තුව දුර කියන එක. විශේෂයෙන් මං හිතනවා මේ පාර අහයි කියලා මත්තුව දුර. ඒක බලාගෙන යන්න. දෙවනියට බෝ නොවන රෝග පිළිබඳව පොඩ්ඩක් බලාගෙන යන්න. අද විශේෂයෙන් වැඩිපුරම බෝ නොවන රෝග අතර ඔය AIDS රෝගය විශේෂයෙන්ම තියෙනවා. ඒක අනිවාර්යෙන්ම මේ පාර ටිකක් අහයි කියලා මං හිතනවා බෝ නොවන රෝග. මොකද අමාත්‍යාංශ පේපර් එකෙත් බෝ නොවන රෝග පිළිබඳව අහලා තිබුණා. ඒක නිසා බෝ නොවන රෝගත් පොඩ්ඩක් බලාගෙන යන්න. ඒට අමතරව කුසිකර්මාන්තයේ පිළිබඳව විශේෂයෙන් බලාගෙන යන්න. ස්වයංපෝෂිත කුසිකර්මාන්තයේ පිළිබඳව අනිවාර්යෙන් බලාගෙන යන්න. මොකද අද අපේ රටේ අර ගිය අවුරුදු වල ගිය මාසවලමයි පුතේ සහල් ප්‍රශ්නය දරුණු ලෙස බලපෑවා. කඩවල් වල හාල් ගන්න බැරි තත්ත්වේ පවා උදා වුණා මිනිස්සුන්ට. ඒක නිසා අනිවාර්යෙන් මං හිතනවා මේ පාර කුසිකර්මාන්තයේ ස්වයංපෝෂිත කුසිකර්මාන්තයේ පිළිබඳව අහයි කියලා. විශේෂයෙන්ම ඔයාලා මයි පුතේ ඒක බලාගෙන යන්න. අර කියමටත් තියෙන මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුසුයි කියලා අතීතයේ කියමනා. දෙවන මයි පුතේ පරාක්‍රම බාහු රජතුමා එක අවස්ථාවක කියනවා අහසින් වැටෙන එකම දිය බිදක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවපල්ලා. මහා වැව් සාදා කෙත්වතු සාර කරපල්ලා. උදාන වාක්‍ය. කුසිකර්මාන්තයට උපරිම සේවයක් කරපු අතීතයක් තිබුණේ අපේ රටේ. මේ අතීතේ විනාශ වුණා. ඒක නිසා මම පුතේ අනිවාර්යයෙන්ම මේ පාර මං හිතනවා බොහෝ විට අහයි කියලා කුසිකර්මාන්තයේ සම්බන්ධව රචනාවක්. ඒක විශේෂයෙන් බලාගෙන යන්න. ඒට අමතරව ඔය කුසිකර්මාන්තයත් එක්කම සම්බන්ධ කාබනික පොහොර පිළිබඳව සහ රසායනික පොහොර පිළිබඳව අනිවාර්යෙන් අහයි. ඒ වගේත් මාතෘකාවක් අහන්න ඉඩ තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලාගෙන යන්න. කාබනික පොහොර කියද්දී අදමයි පුතේ ඇත්තටම එළවලුවක් පළතුරුවක් කඩේකින් අපිට කන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන. අපි මේ ජීවිතේ වැඩිපුරම ආහාරයට ගන්න පුතේ විස. මොකද අපි දන්නවා රසායනික පොහොර, රසායනික බෙහෙත් ಜಾති, වල්නාශක, කෘමිනාශක ඒවා මේ සමාජයේ මාරම පිළිලයක් වෙලා තියෙනවා. මේ පරිගණක අපරාධ පිළිබඳවත් අහන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් ඔය මාතෘකා ටික පිළිබඳව බලාගෙන යන්න. රචනාව ලියද්දී හරියට නිවැරදිව ලියන්නමයි පුතේ. වචන 250ක්වත් තියෙන්න ඕනි. අනිවාර්යෙන්ම ඡේද වෙන් කරන්න, අක්ෂර වින්‍යාසය පැහැදිලිව ලියන්න, උක්තාක්‍යාත පද ගලපන්න.
පැහැදිලිව ඡේදය හොඳට අපිට දෙන්නේ ඡේදයක්මයි පුතේ. ඒ ඡේද 5ක් දෙනවා අපිට. ඒ ඡේද 5න් අපි හොඳම අපිට ලියන්න පුළුවන්ම ඡේදය තෝරගන්න. ඊට පස්සේ මාතෘකාවක් හදාගන්න. මේ මාතෘකාවට අදාළවමයි පුතේ වචන 250ක් නොඅඩු රචනාවක් ලියන්න. අඩුම ඡේද 5ක්වත් තියෙන්න ඕනේ. අර ලස්සනට ලියන්න පුතේ රචනාව ලියද්දි මම හැමදාම කියලා තියෙනවා. කරුණු හොයාගන්න මම කියපු අනුමාන රචනාවලට ඒක අනිවාර්යෙන්ම ඔයාලා විශේෂයෙන්ම ලියන්න. ඒකට අමතරවමයි පුතේ සාහිත්‍ය ව්‍යාකරණ පේපරේ පස්වෙනි ප්‍රශ්නේ අහන්නේමයි පුතේ ප්‍රායෝගික ලේඛන. ඔය ප්‍රායෝගික ලේඛන ප්‍රශ්නේදීමයි පුතේ අපිට ප්‍රශ්න දෙකක් දෙනවා. ඒකෙන් එකක් තමයි අපි ලියන්න ඕනේ. විශේෂයෙන් වැඩිපුරම අහනවා රාජකාරී ලිපිය. මං හිතනවා මේ පාර අනිවාර්යෙන්ම අහයි රාජකාරී ලිපිය. ඒකට අමතරවමයි පුතේ විශේෂයෙන්ම න්‍යාය පත්‍රයේ මේ පාර බලාගෙන යන්න. ඒකට අමතරව අත්පත්‍රිකාව අනිවාර්යෙන්ම ආරාධනා පත්‍රය ඔය හතරෙන් එකක් අනිවාර්යෙන්ම මේ රාජකාරී ලිපිය ගත්තොත් අනිවාර්යෙන් අපි දන්නවා ආකෘතිය වම් අත පැත්තේ ලියන්නේ මේ යවන්නා දිනේ ලබන්නා ආමන්ත්‍රණයේ මාතෘකාව අඩංගු කරුණු ස්තුතිය අස්සන නම තනතුර. එච්චර අමාරු නෑ රාජකාරී ලිපිය આવුත් ලියන්න ලකුණු 15ක් හම්බ වෙනවා අපිට විභාගෙදී. රචනාවට ලකුණු 25ක් හම්බ වෙනවා. මේවා ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න පුතේ. මොකද ලියුම කියන එක හරියටම ලියන්න අපිට දීලා තියෙන ඡේදෙ පැහැදිලිව හොඳට කියවන්න. යවන්න කවුද කියලා හොයාගන්න. යවන්න ලියද්දිමයි පුතේ හොඳට මතක තියාගන්න නම ලියන්න, තනතුර. ඒට අමතරවමයි පුතේ ලිපිනය. මේක කොහෙට යන ලියුමක්ද? රාජකාරී ලිපියක් පුතේ. ඉරි ගහලා කපලා කොටලා ලියන්න එපා. අනිවාර්යෙන්ම පැහැදිලිව ලියන්න රාජකාරී ලිපිය ලියද්දී. ඒ පැහැදිලි බව විශේෂයෙන් වැදගත්. ඒක නිසා අනිවාර්යෙන්මයි පුතේ හොඳට රාජකාරී ලිපිය පැහැදිලිව ලියන්න. මොකද මං හිතනවා මේ පාර රාජකාරී ලිපිය අහයි. ඒට අමතරව න්‍යාය පත්‍රය අපි ඕනම වැඩක් කරන්න යද්දිමයි පුතේ පිළිවෙලක් තියෙනවා. ඒක තමයි න්‍යාය පත්‍රය කියන්නේ. ඒ න්‍යාය පත්‍රෙදිමයි පුතේ අනිවාර්යෙන් එක පැත්තක දාන්න වෙලාව, ඒට අනිත් පැත්තේ දාන්න පුතේ අපි පවත්වන අංගය, ඒ අංගයේ සිදු කරන පුද්ගලයෝ. එතකොට පිළිවෙලට ලියන්න පුතේ සමහර විට අපිට කාලය සීමිත කරලා පැය දෙකක් ඇතුළත මේ වැඩසටහන තියෙනවා කියලා වැඩසටහන පෙළ ගස්සන්න පුළුවන්. හරියට ගානට ටයිම් එක බැලන්ස් කරලා පෙළ ගස්සන්න දෙන්න. ඒක අපිට විශේෂයෙන්ම වැදගත්මයි පුතේ. ඔය රාජකාරී ලිපිය, න්‍යාය පත්‍රයේ විශේෂයෙන්ම බලාගෙන යන්න ඔය දෙකේ එකක් අනිවාර්යෙන් වෙන්න ඉඩ තියෙනවා මේ පාර. ඒට අමතරව ආරාධනා පත්‍රය සහ අත්පත්‍රිකාවත් බලාගෙන යන්න. ඒකට ලකුණු 15ක් හම්බ වෙනවා. ඒ ඇත්තට අමාරු නෑ. අත්පත්‍රිකාවක් ආවොත් හොඳට ආකර්ශනීයව ලියන්න, මාතෘකාව ලොකුවට ලියන්න. වෙන පාට පෑන් භාවිත කරන්න එපා පුතේ. පැන්සල්, නිල් පෑන, කළු පෑන විතරක් භාවිත කරන්න අනිවාර්යෙන්ම. නැත්තම් විභාගෙට ලකුණු අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ ටික විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔය පළවෙනි දෙවෙනි ප්‍රශ්න පත්‍ර දෙකට පැය 3ක් හම්බ වෙනවා. ඔයාලට ඒකේ පරිම ලොකු ගේමක් ගහගන්න පුළුවන්. මම හිතනවා ඒක සුපිරි ගේමක් ගහගන්න. මොකද අපිට සාහිත්‍ය කොටසේ ප්‍රශ්න හරියට ලියා ගන්න බැරි වුණත් මේ ප්‍රශ්න පත්‍ර දෙකෙන් අපිට උපරිම සහයෝගයක් ගන්න පුළුවන්. සපෝට් එකක්. ඒ නිසා උපරිම ගැම්ම දාලා ලියන්න. ඊළඟට මම පුතේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රය. තුන්වෙනි ප්‍රශ්න පත්‍රය ටිකක් වෙනස්ම විදිහක්. මේක හැදෙන්නේ මම පුතේ සාහිත්‍ය කොටසෙන්. අපේ තියෙන මම පුතේ සාහිත්‍ය සංග්‍රහය කියලා පොතක් තියෙනවා. ඒකේ පාඩම් 16ක් තියෙනවා. එන්නේ පාඩම් 16න් තමයි මම පුතේ මේ සාහිත්‍ය කොටස හැදෙන්නේ. එච්චර අමාරුත් නෑ, ලේසිත් නෑ වගේ. හරියට ඉගෙන ගත්ත එක්කුට මේකේ ලියන්න පුළුවන්. මේ සාහිත්‍ය පේපර් එකේ මම පුතේ ප්‍රශ්න 7ක් හැදෙනවා. ප්‍රශ්න 7ක්. පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ කෙටි ප්‍රශ්න 10ක්. මේ කෙටි ප්‍රශ්න 10 හැදෙද්දි මම පුතේ හොඳට මතක තියාගන්න. ඔය පාඩම් 16 තියෙන මූලික තොරතුරු වලින් තමයි මේ කෙටි ප්‍රශ්න 16 හැදෙන්නේ. ඒකෙදි මම පුතේ ඔය කතුවරු පිළිබඳ අහනවා, ග්‍රන්ථ පිළිබඳව අහනවා, ලියවිච්ච යුගයන් පිළිබඳ අහනවා. අපිට සමහර විට කවි දෙකක් දීලා ඒක ඉතුරු පේලි දෙක සම්පූර්ණ කරන්න අහනවා. ඒක නිසා මම පුතේ ඔය පාඩම් 16ම මූලික තොරතුරු ටික විශේෂයෙන් බලාගෙන යන්න. කතුවරුන්ගේ නම්, ලියවිච්ච පොත්පත්, ඒ යුගයන් වල ලියවිච්ච පොත්පත් විශේෂයෙන් බලාගෙන යන්න මම පුතේ ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන්. ඔය සාහිත්‍ය කොටසේ ඔය ප්‍රශ්න 10ට ලකුණු 20ක් හම්බ වෙනවා. මොකද විචාර ප්‍රශ්න හරියට ලියා ගන්න බැරි වුණත් අපිට මේකෙන් ලකුණු ගන්න පුළුවන් උපරිම විශේෂයෙන්ම. ඒක බලාගෙන යන්න. ඊට පස්සේ අහනවා ඊළඟ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ
ඕවගේ එක්ක කවියක් දීලා ඒකේ අමාරු වචන අහනවා. උපමාවෙන් කරන්න අහන්න පුළුවන්. තේරුම අහන්න පුළුවන්. ඉතුරු පදපේලි සම්පූර්ණ කරන්න. ඒ වගේ ප්‍රශ්න 5ක් අහනවාමයි පුතේ හරියටම පිළිතුරු ලියන්න. ඒකත් එච්චර අමාරු නෑ. ඒට අමතරව මං හිතනවා මේ පාර අනුමාන විචාර ප්‍රශ්න මෙන්න මේ පාඩම් වලින් හැදෙයි කියලා ඔයාලා විශේෂයෙන් බලාගෙන යන්න මේ පාඩම් ටික. පළවෙනි පාඩම තමයි මම පුතේ උම්මංග ජාතකයෙන් මං හිතනවා මේ පාර විචාර ප්‍රශ්නයක් හැදෙයි කියලා. මම පුතේ උම්මංග ජාතකයේ ගත්තම සිංහලයේ බෞද්ධයාගේ හදවත වගේමයි පුතේ 550 ජාතක පොත. කතාවස්තු 547යි. බෞද්ධයාගේ අත්පොතමයි පුතේ. මේ අදට හාමුදුරු බණට පිරිතට ගිහපුවාමයි පුතේ 550 ජාතක පොතෙන් ජාතකයක් ගත්තේ නැත්නම් ඒක වැඩකුත් නැහැ. මොකද ඒ තරම් වටිනවා මිනිස්සුන්ට. මිනිස්සුන්ගේ ජීවිතෙත් එක්ක. මේකේ දීර්ඝතම ජාතකය තමයි පුතේ උම්මංග ජාතකය. බුදුන් වහන්සේගේ තිබුණේ මහා ප්‍රඥාව පුතේ. ඒ මහා ප්‍රඥාව පෙන්වන්න ජාතක කතාකරුවා යොදාගත්තේ මහෞෂධගේ චරිතය. ඒක නිසා මම හිතනවා මේ පාර උම්මංග ජාතකයෙන් අහයි ප්‍රශ්නයක් විශේෂයෙන් බලාගෙන යන්න කේවට්ටගේ චරිතය සහ මහෞෂධගේ චරිත පිළිබඳව ওই චරිත දෙක පිළිබඳව විශේෂයෙන් බලාගෙන යන්න. ඒට අමතරව භාෂාව පිළිබඳව අහන්න ඉඩ තියෙනවා. අනිවාර්යයෙන්ම උම්මංග ජාතකයේ මම හිතනවා මේ පාර විචාර ප්‍රශ්නයක් එයි. ඔයාලා මයි පුතේ ඒක බලාගෙන යන්න. ප්‍රශ්න කොටස් දෙකට හැදුනොත් අනිවාර්යෙන් කොටස් දෙකටම පිළිතුරු ලියන්න. අනිවාර්යෙන්ම ඊළඟට මයි පුතේ ගුත්තිල කාව්‍ය වැත්තෑවේ හාමුදුරුවන්ගේ තිබිච්ච පුදුමාකාර පද්‍ය නිර්මාණයක්. එකම එක පද්‍ය නිර්මාණයයි හම්බ වෙන්නේ වැත්තෑවේ හාමුදුරුවන්ගේ. කාව්‍යසේකරයට කෞසිලුමිනට නොදෙවෙනි අපූර්ව කාව්‍ය සංග්‍රහයක් තමයි මම පුතේ කාව්‍ය කෘතියක් තමයි මම පුතේ ගුත්තිල කාව්‍ය කියන්නේ. පද්‍ය පන්තිය 511. මේ විරිත්ම තිබුණ ගණනාවක් මම පුතේ මේ පද්‍ය නිර්මාණය. මං හිතනවා මේ පාර විරිත පිළිබඳව ප්‍රශ්නයක් ගුත්තිල කාව්‍යයෙන් අහයි. ගුත්තිල කාව්‍යයේ ප්‍රධාන විරිත් 3ක් තියෙනවා. ගී විරිත, පෙද විරිත, නුපුංසඳ විරිත. ගී විරිතේ මාත්‍රා අසමානයි. පෙද විරිතේ මාත්‍රා 4න් 4ට යටිය තියලා මාත්‍රා 16යි. නුපුංසඳ විරිතේ මාත්‍රා 24යි. ඒක නිසා ඔය විරිත් 3 පිළිබඳව විශේෂයෙන් බලාගෙන යන්න මම පුතේ විරිත පිළිබඳව අහයි. ඒට අමතරව උපමා මං හිතන්නේ වෙන කිසිම පද්‍ය කෘතියක ඔය තරම් උපමා තිබුණාද කියලා. ඒ තරම් ලස්සන උපමා ටිකක් තිබුණා ගුත්තිල කාව්‍යයේ පද්‍ය නිර්මාණවල. ඒක නිසා ඒක විශේෂයෙන් බලාගෙන යන්න මේ පාර අහයි. ඒට අමතරව මම පුතේ බැද්දේගම නවකතාව කියද්දි මම පුතේ ඉංග්‍රීසි ජාතික සිඩ්නි ලෙනාඩ් ඩුල්ෆ්ගේ පට්ටම නිර්මාණයක්. ඒකේ මගේ හදවතට දැනිච්ච උඹලගේ හදවත් වලට දැනිච්චම චරිතයක් තමයි පුංචි මැනිකා. මේ පාර අහයි. විශේෂයෙන් බලාගෙන යන්න පුංචි මැනිකාගේ චරිතය. නවකතාවේ අවසානයේ වෙනකන් ඉදපු චරිතය. ඒට අමතරව පුතේ භාෂාව පොඩ්ඩක් බලාගෙන යන්න බැද්දේගම. හරි ලස්සන භාෂාවක් උපමා රූපක තිබුණා. ඒට අමතරව මුනිසිරිපා සිවිමින්නේ පද්‍ය නිර්මාණය. මේක හරි ලස්සන පද්‍ය නිර්මාණයක්. අපේ රටේ කෙනෙක් නෙවෙයි, අපේ රටේ ජාතිකයෙක් නෙවෙයි ලියන්නේ. හැබැයි අපේ රටේ අපේ කම ගැන, අපේ ජාතිය ගැන, අපේ ආගම ගැන හරි ලස්සනට කවි ලිව්වා. ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ ජාතික අභිමානයත් දේශාභිමානයත් පිළිබඳව ප්‍රශ්නයක් මේ පාර අහන්න ඉඩ තියෙනවා. මුනිසිරිපා සිවිමින්නේ පද්‍ය නිර්මාණය බලාගෙන යන්න. ඒට අමතරව අඟුල්මල් දමනය, එහෙම නැත්නම් අමාවතුර ගුරුළු ගෝමීන්ගේ ලියවිච්ච මයි පුතේ විශිෂ්ටතම ගද්‍ය කෘතිය. සිංහලේ පළවෙනි බණ කතා කෘතියක් අමාවතුර තමයි. මොකද අමාවතුරට ගහන්න කෘතියක් මං හිතන්නේ ස්වාධීන කෘතියක් මේ සිංහලේ තවත් තියෙනවා කියලා. මොකද ඒක ස්වාධීනයි. අනිත් පොත් ඔක්කොම සමහර පොත්පත්වල තිබිච්ච කතා ඒ විදිහටම ලියපුවා. හැබැයි ගුරුළු ගෝමී මේක ලියන්නේ තනියම මං හිතන විදිහට බුදුසිරිත මයි පුතේ වර්ණනා කරපු කුස්ධම්ම සාරතී බුදුගුණ වර්ණනා කරපු මේ තරම් ලස්සන කෘතියක් තවන්න නැති තරම්. අනිවාර්යෙන් විශේෂයෙන්ම මේ පාර බලාගෙන යන්න මයි පුතේ මේ පාරේ අමාවතුරේ. විශේෂයෙන් භාෂා රීතිය බලාගෙන යන්න, අවස්ථා හා සිද්ධි නිරූපණය බලාගෙන යන්න. ඒ වගේ නෝට් දාලා තියෙනවා බලාගෙන යන්න. ඒට අමතරව සල්ලිහිණි සංදේශය මේ පාර අනිවාර්යෙන් මේ සල්ලිහිණි කියද්දි තොටගමේ සී රාහුල හාමුදුරුවන්ගේ
මේ සිංහල සංදේශ සාහිත්‍යයේ දීවිච්ච විශිෂ්ටතම සංදේශය තමයි මම පුතේ සැල්ලිහිණිය කියන්නේ. සැල්ලිහිණිය විශේෂයෙන් බලාගෙන යන්න. මේකේ මාරම තොරතුරු සමාජාර්ථික තොරතුරු හෙළි වෙනවා. එක පැත්තකින් අමුතු භාෂාවක් තිබුණේ මේකේ. සුභාවෝක්ති අතිශයෝක්ති තිබුණා. ඒවා අනිවාර්යෙන් අහයි මේ පාර. මම හිතනවා සුභාවෝක්ති අතිශයෝක්ති පිළිබඳව අහයි කියලා. ශබ්දාලංකාර අර්ථාලංකාර පිළිබඳවත් අහයි කියලා හිතනවා. ඕකෙන් අනිවාර්යෙන් විචාර ප්‍රශ්නයක් කෙන එකක් එනවාම තමයි සැල්ලිහිණිය මේ අවුරුද්දේ. ඒකට අමතරව පුතේ ඔයාලා බලාගෙන යන වස්සානේ. වස්සානේ විශේෂයෙන්ම අහයි. රත්නශ්‍රීගේ උලන්දා ඔය මාරම් විදියට දැනෙනවා. අපේ අන්තිම පද්‍ය සංග්‍රහය එහෙම නැත්නම් වස්සානේ කියද්දි මාරම ලස්සනයි. මාරම් මොටිවේෂන් එකක් දෙන්නේ නේ. කිම්හානේ ගිලම්වි කුසව ඇදි ඇදි ඉකි ගැසූ ගගනවත පිරිපුණ්‍ය දුෂ්කරය කියා හැරයා යුතුද ජීවිතය කටු පොකුර සිපගනිමි හිටමලක් වනු පිණිස. ජීවිතේ කටු කන්න ඕනි පුතා. මල් දරන්න නම් නැතුව නිකන් අපිට දේවල් ලැබෙන්නේ හැම ඉඩෝරයක්ම හැම නියගයක්ම මයි පුතේ හැමදාම තියෙන්නේ අනිවාර්යෙන් දවසක වහිනවා වැස්සා. ඒ වැස්සට පස්සේ ගඟ පිරෙනවා. ඒ ගඟ පිරුණාට පස්සේ මාළු පැටව හරි සතුටෙන් ඉපිලලා පීනලා ජීවත් වෙනවා. සතුට විඳිනවා. ඒ වගේ තමයි මිනිස්සුන්ගේ ජීවිතය. හැමදාම පුතේ මේ කාලේ තියෙන්නේ ජීවිතේ උඹලා අවුරුදු 11ක් තිස්සේ මාරම කට්ටක් කෑවා. දැන් වැඩ පෙන්නන්න කාලේ ඇවිල්ලා. මෙතනින් ඉස්සරහට ලස්සන ගමනක් තියෙන්නේ. අන්තිම ටික මේ අන්තිම කට්ට කාපම්. කටු පොකුරේ අන්තිම ඉන්නේ. අනිවාර්යයෙන් තව ටික දවසකින් මලක් පිපෙයි. ඒක නිසා ඔය කියපු විචාර ප්‍රශ්න ටික බලාගෙන යන්න. විචාර ප්‍රශ්න තුනටම ලියන්න. පළවෙනි දෙවෙනි විචාර ප්‍රශ්න වලට ටිකක් වැඩිපුර ලියන්න. ඔය 5 6 7 කියන ඒ වගේ තුනෙන් එකක්නේ තෝරගන්න තියෙන්නේ. ඒකට සරලව ලියන්න. ඒ ඇති. පරිම ලියන්න. පෙරාව කළමනාකරණය කරගන්නමයි පුතේ කාලය මේ පේපර් එකේදී. විචාර ප්‍රශ්න තුනට මොනවා හරි ලියන්න. පරිම උද්දුත ටිකක් පාඩම් කරගන්න. මම නැති වුණොත් අපිට ලකුණු අඩු වෙයි. ඒක නිසා මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, මේක බලන්න. අනිවාර්යෙන් විභාගෙට ඔයාලට ලොකු අත්දැකීමක් වෙයි මේ ක්ලාස් එකේ මේ වීඩියෝ එක.